මේ තියෙන මගේ පක පස්සේ මේක තියෙනවා බල Hello guys ඉතින් ඔයාලව ආදරෙන් අදත් මගේ YouTube channel එකට පිළිගන්නවා. මගේ තෙමු ඕඩර් එක මොන වගේ වුණාද කියලා මම ඔයාලත් එක්ක share කරගන්න ආසාවෙන් ඉන්නවා. අද අලුතින් මාත් එක්ක එකතු වෙන යාළුවෙක් නම් ඉක්මනටම ගිහලා subscribe කරලා මගේ videos වලට කැමති නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් අරින් කරනවා. ඉතින් ඒ ගමන් අපි එහෙනම් දැන් වීඩියෝ එකට යමු. I promised myself I'm not going to do it, but I promised myself I was going to get sucked in, but I couldn't help myself. So what changed my mind? My brother. He put a couple of different theme models and he was showing me all the cute stuff that he ordered and what was arriving. It made me so excited to try it out too. So I put in my very first theme order. Yeah. So let's get started. මේක තමයි මගේ පළවෙනි order එක. ඉතින් හැබැයි මට තිබ්බ excitement එකත් එක්ක මම මේක already open. Okay? දැන් මේක මම open කරලා තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා දැන්. පළවෙනි විදිහට අපිට තියෙනවා මෙන්න අවුරුදු. මේ තියෙන මගේ පළවෙනි එකම තියෙන එක. ඊපස්සේ තියෙනවා මෙන්න මේක. box එකක් ඊපස්සේ මෙන්න මේක තියෙනවා මට. And wow, this is so cool. I like it so much. And මේක තියෙනවා මෙන්න මේක. ඊපස්සේ ආයෙ තියෙනවා මෙන්න මේක. ඉතින් බලමු නම් මේවා එකින් එක. Let's see. ඇත්තටම මේක මම ගෙනාවේ මගේ ලැප්ටොප් එකට. බලමු අපි ලැප්ටොප් එකට ඇතුලේ මම හිතන්නේ මේක ඇතුලේ කියලා. ඒක මම ගෙනල්ලා තියෙන්නේ. ඒක බලමු මේකට ඇතුලේ කියලා. බැලුවම නම් පේනවා මේක ඇත්තටම පුංචි. හරි. මේ තියෙන්නේ ඒක. ඉතින් හැබැයි මේක මට මදි. මගේ ලැප්ටොප් එකට මදි. මට නෙමෙයි මදි. මගේ ලැප්ටොප් එකට මදි. මගේ ලැප්ටොප් එක මම මේක දාලා තියෙන්නේ 15 inches එකක් තියෙන්නේ දාලා මේක. හැබැයි මගේ ලැප්ටොප් එකට මදි. 15 to 15.6 inches. මේක මදි. මේක මම orange color එකෙන් දැම්මේ මම ආස හින්දා. ඉතින් ඒත් පොඩක් damages කැනර බඩු එක එනකොට පොඩක් මේ වෙලා තියෙනවා කියලා පේනවා. but මේක හොඳයි. මම මේක පොත් හරි දාගෙන යන්න use කරනවා. හැබැයි මගේ laptop එකට මේක මදි. ඒක තමයි පළවෙනි එක. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා මම ආස මේක මේ තියෙන්නේ මේක ගත්තේ මගේ phone එකට back cover එක. මේක මේ විදිහට ඇවිත්ලා මම මේකට මාර ආසයි. I love it so much. This is so cool. බලන්න මේක color එක මේක gold වලින්ම මම මේක දැම්මේ. මම මේ වගේ prices දාන්නම්. guys මම මේ වගේ prices දාන්නම්. මේක මම goldම හොයලා ගත්තේ. ඊට වැඩි අඩුවට තිබ්බයි. කියන්නේ මේක 300 ගානට විතර තිබ්බා. මේකේ colors තිබ්බේ නෑ. මම හෙව්වේ gold color එකක්. ඉතින් gold color එක ඕනම හින්දා මම හොයලා තිබ්බ අඩුවෙන්ම තිබ්බ එක දැම්ම. මේක 800 ගානක් මට මතක විදියට උනේ. ඉතින් මේකට මම ගොඩක් ආසයි. මේක මාර ලස්සනයි. rich looking එකක් තියෙන. ඒ වගේම ගොඩක් fancy ලස්සනයි එක. වැඩි මේකක් තියෙනවා. I like it so much. ඊට පස්සේ මම order කරා මෙන්න ඊට පස්සේ මම මේක order කරා. මේකටත් මං හරිම ආසයි. මගේ නමේ
පළවෙනි අකුර තමයි මම ඕඩර් කරේ. ඔයාලට පුළුවන් මේකේ ඕනම අකුරක් ගන්න. මම ගත්තේ M අකුර මොකද මගේ නම මාෂ්. ඉතින් ඒ හින්දා මම M අකුරක් ඕඩර් කරා. බලමු අපි මේකට බැටරි දාලා කොයි වගේද කියලා. Let's see. Wow. ඒ කට්ටිය යනවා. ඉතින් ඒක සද්ද ඇහෙනවා. කරන් ගන්න එපා guys. අපි සෙල්ලනවා නෝට නෑ. අපි මේක ඕපන් කරලා බලමු. මම මෙන්න මේක ගත්තා. මට ඕපන් කරන්න වෙන එකක් නෑ. ඉතින් මම මේ එකට එක ගත්තා. මේක ඕපන් කරන්න. මෙන්න මෙතන පිටිපස්ස සහ තමයි බැටරි දාන්න තියෙන සයිස් එක චූටි තමයි බැටරි එක තමයි මේක යන්නේ. චූටි කියන්නේ මෙන්න මේ සයිස් එක බැටරි එක යන්නේ. මෙන්න මෙහෙම තමයි ලයිට්ස් තියෙන්නේ. ඉතින් මම මේක පින්නන්නම් කළුවර කරලා පොඩ්ඩක්. දැන් චුට්ටක් පේනවා. මීට වැඩි මේක ලස්සනයි මම දැන් ලයිට් එක ඔෆ් කරපුවාම කියන්නේ මෙතන එළිය වැඩි. ඊට පස්සේ අපිට මෙන්න මේක තියෙනවා. මෙන්න මේක තියෙනවා. මේ බොක්ස් එකේ මොකක් තියෙනවා කියලා ඔයාලා හිතන්න. Guess what? Okay, let's open it. මේක මම ගෙන්නුවේ මගේ වීඩියෝ එකට. ඒ කියන්නේ මේක පිට ෆෝන් එකට ක්ලික් කරන්න. එහෙම පිටිපස්ස මේකක් තියෙනවා. මේකෙත් අර වගේම බැටරිස් දෙකක් ඕන වෙනවා. මෙහෙම තමයි මේක ක්ලික් කරන්න තියෙන වෙන මේ විදිහට. අපි බලමු. මේ මම මේක අන්බොක්ස් කරන්න. හරි, it's okay. හරි. wow. ඒකේ කලර්ස් කියන්නේ වැඩි කරන්න පුළුවන් මේ විදිහට තුන් පාරකට වැඩි වෙනවා. වැඩි කරන්න පුළුවන්. ඉස්සෙල්ලා අපිට දෙන මෙන්න මේක. මේක තමයි දැම්මේ මගේ සයිස් එකට මට. දැන් මේ බේජ් කලර් එකෙන් 36 37 සයිස් එක. හරි ආසයි මෙන්න මේ වගේ චූටි කියුට් ස්ලිපර්ස් shoes වලට හරිම ආසයි මම මේවට. මම මේක try කරලා බැලුවා ඇත්තටම මේක මට චූටක් ලොකුයි. හැබැයි අවුලක් නෑ shape දෙක. ඔයාලා අනිවාර්යයෙන්ම order එකක් place කරනවා නම් අනිවාර්යයෙන්ම reviews බලන්න. reviews බලන්න නැතුව කිසිම දෙයක් ගන්න එපා guys. මොකද මට වෙලා තියෙනවා මට කෙසේත් අපේ මල්ලිට වෙලා තියෙනවා. මොකද reviews බලන්න නැතුව ගත්තොත් අනිවාර්යයෙන්ම අහු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම reviews බලලා ඔයාලා order එකක් place කරන්න. අනික මෙන්න මේක ෆෝන් කවර් එකක් ගන්න කියන්නේ බෑක් කවර් එකක් යූස් කරන්න ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ෆෝන් එකේ වර්ගය ඒ කියන්නේ දැන් Apple iPhone එක ගන්නවා 16 ඒ විදිහට මොකක් හරි ඔයාලගේ ෆෝන් එකේ වර්ගය මොකක්ද කියලා ඒ කියන්නේ දානවා නම් Apple නම් 11 එකද 11 Pro එකද 16ද 16 Pro එකක්ද ඒ වගේ ඔයාලා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ෆෝන් එකේ වර්ගය මොකක්ද කියලා සිලෙක්ට් කරන්න එතන තියෙනවා ගයිඩ් එකක් කියන්නේ ඒ වගේම දැන් shoes එහෙම flippers එහෙම දානවා නම් අනිවාර්යයෙන්ම size chart එක size guide එක check කරලා ඔයාලගේ කකුල හරි මොකක් හරි ඇඟ හරි මොකක් හරි ඇඳුම හරි මොකක් හරි check කරලා ගන්න එක අනුව check කරලා ඒ size guide එකත් බලලා සිලෙක්ට් කරලා දාන්න. නැත්නම් ඔයාලට ඒක අමතක වෙන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා මෙන්න මේක. මේකත් මාරම ලස්සනයි. මට මේකේ ප්‍රයිස් එක මතක නැහැ. මේ චුටි ගානක් උනේ මාර ලස්සනයි. මේක බ්‍රේස්ලට් එකකුයි නෙක්ලස් එකකුයි තියෙන්නේ. ඊළඟ තියෙන්නේ guys. ඔන්නෝම තමයි එහෙනම් මගේ පළවෙනි ඕඩර් එකේ මං ගෙන්නපු දේවල් තිබුණේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඔයාලා එකතු වෙලා හිටියනම් ගොඩාක් thank you. ඉතින් ආයෙත් අලුතින් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න guys. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. bye. subscribe කරේ නැත්නම් දැම්ම ගිහින් subscribe කරන්න. අලුත් නම් මගේ family එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. එහෙනම් subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න ඕනම් බෑ. bye.